සුබ සන්ධ්‍යාවක්, සුබ රාත්‍රියක්, ඒ වගේම සුබ උදෑසනක්. ඔයාලා කොහේ ඉඳලා අද අපිත් එක්ක හම්බුණත්. ඉතින් ඔන්න අදත් අපි අපේ මේ ඔන්ලයින් බිස්නස් එක ගැන කතා කරන්න ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ගෙදරට නිවහනට ආවා. ඉතින් අපි හැමදෙනාම හිතනවා මෙතන ඔයගොල්ලෝ හොඳ ලස්සනට නත්තල සෙලිබ්‍රේට් කරලා ෆැමිලි එකත් එක්ක ඔයගොල්ලන්ගේ හොලිඩේ එක එන්ජොයි කරලා බොහොම විවේකීව ගත කරන්න ඇති කියලා. ඉතින් තව දවසකින් දෙකකින් අපි 2026ට පා තබනවා. ඉතින් ඒ පා තබනකොට ගොඩක් අය අපි කරා වගේ අලුත් දේවල් ජීවිතයට එකතු කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒකට අවශ්‍ය අත්වලක් සපයන්න තමයි මමත් අද මගේ අනිකුත් බිස්නස් පාර්ට්නර්ස්ලත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එකට මේ ඔයාලගේ මේ ආලින්දයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ඔන්ලයින් බිස්නස් එක මගේ නම දේවී ඒකනායක. මම සයින්ටිස්ට් කෙනෙක් ට්‍රේනින් එකෙන් මම ඉන්නේ නිව්යෝක් වල ඇමරිකාවේ මගේ හස්බන්ඩ්ත් එක්ක. මම දැන් මාස 8කට කලින් තමයි ඇත්තටම මේ බිස්නස් ප්ලැට්ෆෝම් එකට සයින් අප් වුණේ. ඉතින් අපි ඇතුළට එනකොට අපි නොදැන හිටපු ගොඩ දේවල් තිබ්බා. අපිටත් ගොඩාක් ප්‍රශ්න තිබුණා. ඉතින් අපි මේ වර්කින් ප්‍රොෆෙෂනල්ස්ලා විදිහට අපිත් හැම දෙයක්ම ඇනලයිස් කරලා හොයලා බලලා මේ ගමන ආපු නිසා අනිත් අයටත් ඒ දැනුමින් ඒ දැකීමෙන් ඒ ට්‍රාන්ස්පරන්සි එකෙන් ඇත්තටම මේකේ ක්ලැරිටි එකක් ලැබෙයි කියන බලාපොරොත්තුෙන් තමයි අද අපි ඇත්තටම මේ වැඩසටහන කරන් යන්නේ. ඉතින් අද 3 වෙනි දවස. ඉතින් මම ඇත්තටම අද ඇවිල්ලා ඉන්නවා මගේ මේ ස්ටුඩියෝ එකට මගේ ප්‍රියතම බිස්නස් පාර්ට්නර්ස්ලා 3 දෙනෙක්. ඒ 3 දෙනාම ජොයින් වෙන්නේ UK වල ඉඳලා පියල්, හෂානි and සයුරි. අපි හැමෝම දැකලා පුරුදු මුහුණවල්. ඉතින් ඔයාලා 3 දෙනාම මම හරිම ආදරෙන් පිළිගන්නවා. ගොඩාක් ස්තුතියි ඔයගොල්ලෝ මේ ටයිම් එක අරගෙන මේ හොලිඩේ එකේ මේ අපි හැමෝම වෙනුවෙන් යහපතක් කරන්න අද මෙතෙන්ට ආවට. ඉතින් අපි ඇත්තටම අද කතා කරන්නේ මොනවාද අපි මේ කට්ටිය නිතර අහන ප්‍රශ්න. අපි මේ බිස්නස් එක ගැන කතා කරනවා හැම වෙලාවෙම මේ ඕපන් ෆෝරම්ස් වල. ඉතින් ගොඩක් අය අහන ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න ටිකක් අරගෙන තමයි ආවේ. අපි බලන්නේ හැකි ඉක්මනින් ඔයගලන්ට කෙටි උත්තර ටිකක් දීලා මේක පොඩි ෂෝට් වර්ෂන් එකක් කරන්න. හැමෝටම කාලය කියන එක සීමිත නිසා. ඉතින් පළවෙනිම ප්‍රශ්නේ තමයි මේ බිස්නස් එකේ මොනවද අපි කරන්නේ? ඉතින් අන්න ඒකට මම උත්තර දෙන්නම් අනිත් අයට යන්න කලින්. ඉතින් අපි ඇත්තටම මේ කරන්නේ ඩිජිටල් මාකටිං බිස්නස් එකක්. බොහොම සිම්ප්ලි කියනවා නම්. ඉතින් අපි කරන්නේ මේ කොම්ප්‍රිහෙන්සිව් බිස්නස් ප්ලැට්ෆෝම් එකක්, ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් ප්‍රොමෝට් කරන එක. මේ ප්ලැට්ෆෝම් එකේ ගොඩාක් කොටස් තියෙනවා, ගොඩාක් එලිමන්ට්ස් තියෙනවා. ඒකෙන් ඊටාම වැදගත් දෙයක් තමයි කම්පැනි ඇන්ඩ් ප්‍රොඩක්ට් පාර්ට්නර්ෂිප් කියන එක. මේ හැම දෙයක්ම ඔල්රෙඩි මේ පැකේජ් එකේ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් මෙතන ඉන්නවා තාම අති දැවැන්ත කම්පැනිස් මේකත් එක්ක පාර්ට්නර් වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ තියෙනවා හයි ටිකට් අයිටම්ස්. අපේ මාකටිං එෆර්ට්ස් වලින් අපි ප්‍රොඩක්ට් සෙල් කරන්නේ නැහැ. අපි කරන්නේ මාකටිං. ඒගොල්ලන්ගේ මාකටිං මොඩල් එක ප්‍රොමෝට් කරන එක විතරයි. අපේ මාකටිං එෆර්ට්ස් වලින් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් සෙල් වෙනකොට අපිට හරියම හොඳ ඉහළ මට්ටමේ කමිෂන් එකක් අපිට හම්බ වෙනවා. ඉතින් ලස්සනම දේ කියන්නේ අපිට ප්‍රොඩක්ට් සෙල් කරන්න නෑ. අපිට ෆ්‍රෙන්ඩ්ස්ලා ෆැමිලි ඒගොල්ලෝ හොයාගෙන පස්සෙන් යන්න නැහැ කට්ටියට බග් කර කර. ඉතින් අපි බිස්නස් ගේන විදිහට අපිට කමිෂන්ස් නිකම්ම within 48 hours අපේ සේල්ස් රිපෝට්ස් වල දානවා. ඉතින් ඕක තමයි අපි කරන්නේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් යූස් කරගෙන අපි අපේම බ්‍රෑන්ඩ් එකකින් තමයි අපි මේ බිස්නස් එක ප්‍රොමෝට් කරන්නේ. ඉතින් ඕක හරි සිම්පල්. ඕක තමයි අපි කරන්නේ. ඉතින් දෙවැනි ප්‍රශ්නෙට මම යනවා මං හිතන්නේ පියල්ට. ගොඩක් අය පියල් අහන ප්‍රශ්නයක් තමයි කාටද මේ බිස්නස් එක කරන්න පුළුවන්? සහ මේකට එක්ස්පීරියන්ස් ඕනේද? ටෙක් සැවි වෙන්න ඕනේද? කියන ප්‍රශ්නේ ඔයා ක්වික්ලි පොඩ්ඩක් ඔයාව ඉන්ට්‍රොඩියුස් කරලා ඒ ප්‍රශ්නෙටත් උත්තරයක් දෙන්නකෝ. බොහොම ස්තුතියි දේවී. අතන අද දවසේ මේ ලයිව් සෙෂන් එකට අපි සම්බන්ධ කරගත්තට. ඉතින් මම පියල් අතන මම PNL ස්මාර්ට් ඩිජිබිස් කියන මගේ වයිෆ් විදියට නිලූෂි කරන බිස්නස් එකේ මාකටිං සහ සෝෂල් මීඩියා පැත්තේ වැඩ ටික කරනවා. ඉතින් අතරම ඒ නිසාම තමයි මට මේ ඔපචුනිටි එක හම්බුනේ ඔයගලන්ට සම්බන්ධ වෙන්න. ඉතින් ඇත්තටම දේවිකු කතාව හරි. ගොඩක් අය අහන ප්‍රශ්නයක් සහ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ඉන්ක්ලූඩින් us. ඒ කියන්නේ අපිටත් ඔක තිබුණා ওই විදියටම. මෙන්න මේ කියන එක්ස්පීරියන්ස් එකක් අපිට තියෙන්න ඕනේ. ඒ වගේම ටෙක්නිකල් නොලෙජ් එකක් අපිට තියෙන්න ඕනේද කියන කාරණාව සම්බන්ධව. ඇත්තටම ගොඩක් බිස්නසස් කරද්දී ඒ නොලෙජ් එක සහ එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕන කියන එක තිබුණත් මේ බිස්නස් එකේදී ඒක අපි කියන්නේ නැහැ කියලා. අවශ්‍ය නැහැ කියලා. ඒක කොහොමද කියන එක මම පැහැදිලි කරන්නම්. ඇත්තටම ගත්තොත්
ගත්තොතින් අපි බිස්නස් එකක් විදිහට මේ බිස්නස් එක ඉන්ට්‍රොඩියුස් කරද්දිම මේක බිගිනර් කෙනෙක්ට, ඒ කියන්නේ ස්ටාර්ට් කරන කෙනෙක්ට මුලින් ඉඳලම ස්ටෙප් වයිස් තමන්ට බිස්නස් එක කොහොමද ඩෙවලොප් කරගන්න කියන කාරණාව සම්බන්ධව පැහැදිලිව මේ තියෙන ඔටෝමේටඩ් සිස්ටම් එක සහ බිස්නස් ප්ලැට්ෆෝම් එක සපෝට් කරනවා. ඉතින් ඒක නිසා මේකෙදි ගොඩක් වෙලාවට අපිට ඕන වෙන්නේ අපිට මේ කියන බිස්නස් එක කරන්න තියෙන කැමැත්ත, ඒ වගේම රයිට් මයින්ඩ්සෙට් එක සහ මේ කියන දේවල් ඉගෙනගෙන ඒවා පාවිච්චි කරලා තමන්ගේ බිස්නස් මොඩල් එක ඩෙවලොප් කරගන්න තියෙන හැකියාව, ඒ සම්බන්ධව කාටත් නොලෙජ් එක ලැබෙනවා පැහැදිලිවම one by one. බොහොම ෂෝට් සහ ඇට්‍රැක්ටිව් වීඩියෝ සීරීස් එකක් තියෙනවා. ඒවයි ට්‍රේනින්ග්ස් ඔක්කොම හරියටම තමන් ස්ටඩි කරොත් ස්ටෙප් වයිස්. මම කරෙත් එහෙමයි, මොකද මටත් ගොඩක් දේවල් අලුත් දේවල් තිබ්බා. ඉතින් හැම දෙයක්ම එක්ස්පීරියන්ස් කරලා තමන්ට පුළුවන් තමන්ගේ බිස්නස් සෙටප් එක හදාගන්න. ඉතින් ඒක නිසා සරලවම කිව්වොත් මේ බිස්නස් එකට එක්ස්පීරියන්ස් එකක් කියන එක මූලික වශයෙන් අවශ්‍ය නැහැ. නමුත් ගොඩක් වෙලාවට අපිට මොනවා හරි මේ කියන බිස්නස් එකේ වැඩ කරන් යද්දී අපි දන්න දේවල් සහ අපි නොදන්න දේවල් අපිට මුණ ගැහෙනවා. ඉතින් මේ දේවල් ගොඩක් වෙලාවට අපිට උදව් වෙයි. තමන් දන්න දෙයක් තියෙනවා නම් ඒක උදව් වෙයි. තවදුරටත් ඉතා ඉක්මනින් මේ කියන බිස්නස් එකේ තමන්ගේ සෙටප් එක හදාගන්න. හැබැයි නොදන්න දෙයක් තිබ්බොත් ඔයාලා ස්ටඩි කරලා බොහොම කෙටි කාලයක් තුළ ඒක කරගන්න පුළුවන්. ඒ වගේම ටෙක්නිකල් නොලෙජ් එක. අතරම ටෙක්නිකල් නොලෙජ් එක කිව්වොත් ගොඩක් වෙලාවට මේකෙදි එහෙම නොලෙජ් එකක් ඕනේ නැහැ. ඉතින් ඒකටත් මම සරල උත්තර දෙන්නම්. මේක ගොඩක් වෙලාවට අපි දන්නවා සෝෂල් මීඩියා එහෙම නැත්නම් ඔන්ලයින් බිස්නස් එකක් විදිහට තමයි අපි කියන්නේ. ඩිජිටල් බිස්නස් එකක්. ඒතර අපි හැම කෙනෙක්ම මේ වෙනකොට දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ඩිජිටල් ස්පේස් එකේ ඉන්නවා. අපේ මොබයිල් ඩිවයිසස් වලින් එහෙම නැත්නම් අපි පාවිච්චි කරන අනිත් ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් එක්කලා. ඉතින් ගොඩක් වෙලාවට අපි මේ කියන ඔන්ලයින් ඉන්න නිසා අපිට ගොඩක් වෙලාවට ඕන වෙන්නේ අන්න ඒ කියන පහසුකම විතරයි. ඉතින් ඒ පහසුකම තියෙනවා නම් අපිට පුළුවන් ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වගේ ඒවා WhatsApp, Facebook, Instagram, ඒ වගේ TikTok, ඒ වගේම ගත්තොත් YouTube වගේ අපේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් පාවිච්චි කරලා මෙන්න මේ කියන බිස්නස් එකත් එක්ක එන්ගේජ් වෙන්න. හැබැයි එතෙන්දි තව කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්, මට එහෙම එකක් නැත්තම් මම කොහොමද මේක කරන්නේ කියලා. ඒකටත් උත්තරයක් මේ බිස්නස් එක ඇතුලේ තියෙනවා. ඉතින් ඒක නිසා සමහර කෙනෙක්ට සෝෂල් මීඩියා සම්බන්ධව නොලෙජ් එකක් නැත්තම්, එක්ස්පීරියන්ස් එකක් නැත්තම් මේ වගේ සෝෂල් මීඩියා වල ප්‍රසන්ට් කරන්න Tamanට පිය එකක් තියෙනවා නම් දැන් මගේ වයිෆ්ට වෙලා තියන්නේ ඒක. එයා එච්චර ඉන්ට්‍රස්ට් නැහැ මෙහෙම එන්න. නමුත් ඒ වෙනුවෙන් මම වැඩ කරනවා. හැබැයි එහෙමත් උත්තරයක් නොතිබුණා නම් ඒත් මේකට විකල්පයක් තියෙනවා. පේස්ලස් මාකටිං කරන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකින්ම බිස්නස් එකට කොහොමද එන්ගේජ් වෙන්නේ කියන කාරණාව සම්බන්ධව ඉතා සරලව පැහැදිලිව මේ බිස්නස් එක ඇතුළෙම තියෙන ඉන්බිල්ට් ට්‍රේනින්ග් සහ ඒ කියන නොලෙජ් ෂෙයාරින් වලින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම හිතනවා මෙන්න මේ කියන බිස්නස් එක කරන්න කිසි කෙනෙක්ට නොලෙජ් එකක්වත් එහෙම නැත්නම් ටෙක්නිකල් නොහව් එකක්වත් තියෙන්න ඕනේ නැහැ. නමුත් ඕන වෙන්නේ එක තමයි රයිට් මයින්ඩ්සෙට් එකක් තියෙන්න ඕනේ. මට බිස්නස් එකක නීඩ් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ බිස්නස් එකේ තියෙන දේවල් ඉගෙනගෙන ඒවා ඉම්ප්ලිමන්ට් කරන්න සහ ඒවා තමන්ගේ බිස්නස් එකත් එක්ක සම්බන්ධ කරගන්න තමන්ට හැකියාව තියෙනවා නම් අන්න ඒ දේ විතරයි මේකදී ඕන වෙන දේ. මම හිතනවා මෙන්න මේ දේ තමයි අපි කවුරුත් එක්ස්පීරියන්ස් කරේ. ඒ වගේම අලුතින් එන හැම කෙනෙක්ටමත් මෙන්න මේ විදිහටම මේක බිල්ඩ් කරගන්න පුළුවන්. එහෙනම් දේවි බොහොම ස්තුතියි මේ අවස්ථාව දුන්නට. අපි ඊළඟ ස්ටෙප්ස් වලට යමු. Thank you පියල්. මං තුන්වෙනි ප්‍රශ්නෙට සයුරිට යොමු කරනවා. සයුරි, අපි හැමෝම දන්නවා හැම කෙනෙකුටම අපිට වගේ තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි මේක මේ ඉන්ටර්නෙට් එකේ තියෙන දෙයක් නිසා මේක ලෙජිට්ද, මේක ස්කෑම් එකක්ද, මේක පිරමිඩ් එකක්ද? මොකද සමහර අය පිටින් බලලා ටග් ගාලා ඩිසිෂන් එකට එනවා කිසිම වග විභාගයක් නැතුව අපිට බලන්න ඇත්තටම නියම කරලා තියෙන වෙබිනාර්ස් එහෙම. ඉතින් මේකට ඔයාලට උත්තරයක් දෙන්න පුළුවන්ද? Oh Devi, thank you very much. ඔය අපි මේ සෙෂන් එකට ජොයින් කරගත්තට අපේ යුෂුවල් සෙෂන් එකට හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. මම සයුරි UK වල පදිංචිලා ඉන්නේ. මගේ හස්බන්ඩ් බබාලා දෙන්නත් එක්ක බෑග්ග්‍රවුන්ඩ් එකෙන් මම නියුරෝ සයන්ස් රිසර්චර් කෙනෙක්. UK වල යුනිවර්සිටිස් දෙකක් එක දැන්ට වැඩ කරනවා. ඊට අමතරව මේ ඩිජිටල් බිස්නස් එකත් සක්සස්ෆුල් කරගෙන යනවා. ඉතින් මෙන්න දේවි කිව්වා වගේ මෙන්න මේක ස්කෑම් එකක්ද කියනකොට ඇත්තටම මට මේ ප්‍රශ්න ලොකුවට බලපෑවලුවට පටන් ගනිද්දී මොකද මෙච්චර කාලයක් UK වල අවුරුදු 20කට හිටුව මම මගේ කැරියර් එක මෙච්චර ඩෙවලොප් කරගෙන බිස්නස් එකක් නිසා එක්කම ජෙප්ටයිස් කරගන්න නම් ඒක ඉතින් මට ලොකු කොස්ට් එකක් නේ බබාලා සෙටල් වෙලා අපි ඔක්කොම ලයිෆ් එක මෙහෙ සෙටල් වෙලා. ඉතින් අපිට ওই බිස්නස්
අපේ ජොබ්ස් වලට මොකක් හරි බිස්නස් ඔපචුනිටි එකක් නිසා බලපෑමක් වුණොත් ඒක අපිට පරිමහ ගන්න බැරි වෙන ෆැමිලි එකක් විදියට මේන්ලි මම හස්බන්ඩ් දෙන්නම ගෙන් ඉන්කම් එක අපේ ෆැමිලි එකට ඉට්ස් අ වයිටල් තින් ඒක කොයි විදිහට ජෙප්‍රයිස් කරන්න මම සෝදානම් වුණේ නැහැ මොන දේ කරත් ඉතින් මගේ හස්බන්ඩ්ත් ඒ වගේ අන්න එතෙන්දී අපි හොඳට සොයල් බලුවා මේක ඇත්තටම ලෙජිටිමේට් බිස්නස් එකක්ද කියලා ඇත්තට මේක සොයල් බලන හොඳම ක්‍රමය තමයි අර අපි හැමදාම කතා කරනවා වගේ ඒ අපි කියන විදිහට පේටන්ටඩ් බිස්නස් මොඩල් එක අපි ඒක අරගෙන බලන්න ඕනේ ඒක තමයි හොඳම ඔප්ෂන් එක නිකන් එහෙ මෙහෙ බැලුවට ඔය කට්ටිය කියන වගේ එතකොට තමයි එක එක ස්කෑම්ස් කියනවා ඔලුවට එන්නේ අපිට හරියට එක ස්කෑම් එකක්ද නැද්ද කියලා බලන්න හොඳම ඔප්ෂන් එක අපි ඒ තියෙන පේටන්ටඩ් බිස්නස් මොඩල් එක කරලා ස්ටඩි කරන්න ඕනේ එතකොට අපිට අර තියෙන අනිත් කොන්සෙප්ට්ස් එක කම්පෙයාර් කරන්න පුළුවන් දැන් දේවි ඕක මෙහෙමයි දැන් මේකේ මෙහි UK ඉන්න කට්ටිය කාලයක් තිස්සේ සෙටල් වෙච්ච කට්ටිය කිසි කෙනෙක් මගේ ওই ප්‍රශ්නේ අහන්නේ මොකද ඒ කට්ටිය දන්නවා මේ රටවල ওই වගේ ඉලීගල් දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියලා 100% it's not a pyramid it's not such thing අර කියන වගේ ඉලීගල් දෙයක් නෙමෙයි මොකද ඒක මේ කාලයක් ඉන්න කට්ටිය මේ සිස්ටම් එක දන්නවා මේ රටවල ওই වගේ දේවල් ඔපරේට් වෙන්නේ නැහැ කොයි ක්‍රමෙන් හරි ඉන්ඩයරෙක්ට්ලි හරි ඔපරේට් වෙනවා නම් ඒවා කන්ට්‍රෝල් කරලා ඒවා බෑන් කරලා ඒ වගේ සිස්ටම්ස් ඔපරේට් වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේ තරලි ඔපරේට් වෙන සිස්ටම්ස් මේ රටවල තියෙන නිසා මේ රටවල තියෙන සිස්ටම් එක ගැන දන්න කට්ටිය කිසිම කෙනෙක් මගෙන් ඔය ප්‍රශ්නේ අහන්නේ නැහැ. ඒගොල්ලන් දන්නවා මේක ලීගල් දෙයක් වෙන්න ඕනේ මෙහෙ ඔපරේට් වෙන්න නම්. හැබැයි ඉතින් ඔය ලංකාවෙන් ළඟදී ආපු සමහර කට්ටිය ඔය ප්‍රශ්නේ මගෙන් එහෙම මෙහෙන් අහලා තියෙනවා. මොකද ලංකාවේ වගේ සිස්ටම්ස් භාගය දවසල ඔපරේට් වෙලා තියෙනවා. හරිම අවාසනාවකට අපේ රටේ අර නීතිමය කටයුතු හරියට සිද්ධ වෙන්නේ නැති නිසා හොඳට රෙගියුලේට් නොවෙන නිසා ඒ රටවල අපේ රටවල ඒෂියන් කන්ට්‍රීස් ගොඩක් ඒවල අපේ රට විතරක් නෙමෙයි මං හිතන්නේ ඉන්දියාවල බංග්ලාදේශ වල පාකිස්තාන වල ඒෂියන් කන්ට්‍රීස් වල ගොඩක් වල්නරබල් නේ අපේ කට්ටිය රෙගුලේෂන්ස් හොඳට ටයිට් නැති නිසා ওই වගේ ස්කීම්ස් ඔපචුනිටිස්ටික් කට්ටිය ඒ වගේ නෙට්වර්ක් මාකටිං මොඩල්ස් ටිකක් අචවගෙන ඔය කියන පිරමිඩ් සිස්ටම්ස් ටිකක් හදාගෙන පහුගිය දවස්වල ගොඩක් ස්කෑම්ස් වෙලා තියෙනවා. ඉතින් ලංකාවෙන් අලුතෙන් ආව කට්ටිය ඔය වගේ ප්‍රශ්න අහනකොට මට ඒ කට්ටියට හරිම පවුල් හිතන අතර මිනිස්සු ට්‍රැප් වෙච්ච නිසා මිනිස්සු සමහර එක්කෙනෙක් මට කතා කරපු කෙනෙක් කිව්වා 45 lakhs ලංකාවේ රුපියල් ලක්ෂ 45ක් ස්ට්‍රේට් අවේයක් නැති වුණා කියලා. ඉතින් හරි පව් ඉතින් මිනිස්සුන්ගේ සල්ලි. ඉතින් මේ වගේ රටවල හැම දේවල් වෙන්නේ නැති නිසා අපි හරි ලකී යතේ. ඉතින් ඒ නිසා ප්‍රශ්න අහන කිසිම කෙනෙකුට මම මුකුත් කියන්නේ යස් හොඳට ආන්සර් කරන එක එහෙම නෙමෙයි කියන එක. ඔයාලා මේ ප්‍රශ්න අහනවා නම් සාධාරණයි. මොකද ඔයාලා ලොකු ඩිසිෂන් එකක් ගන්න යන්නේ. ඔයගොල්ලෝ ෆයිනෑන්ෂල් කමිට්මන්ට් එකක් ලයිෆ් ටයිම් බිස්නස් එකක් හදන්න යන්නේ ඔයාලට. ඔයාගේ ජොබ්ස් සැක්‍රිෆයිස් නොවෙන්න එක කරන්න ඕනේ. ඉතින් ඔය ඒ ඩිසිෂන් ඒ ප්‍රශ්න අහන එක ඔයාලා සාධාරණ. අපේ යුතුයකම තමයි ඒ ප්‍රශ්න උත්තරේ දෙන්න එක. ඒකයි අතරම අපි කතා කරන්නේ නැහැ මේක පිරමිඩයක් කියලා. මොකද 100% it's not a pyramid. මොකද මේ රටවල pyramids illegal. ඒක number 1. එනිසා ඒක පිරමිඩයක් නම් අපි ඒක ගැන කතා කරන්නේ. නමුත් ඔය ප්‍රශ්න අහන්න නිසා අපි අද අපේ සෙෂන් එක කටි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න නිසා අපි කියමු ඒක පිරමිඩයක් නොවෙන්නේ කියලා. නම්බර් 1 රීසන් එක මේ රටවල ඒක ඔපරේට් වෙන ඉලීගල් පිරමිඩ්ස් කියන එක. අනිත් එක ඔය පිරමිඩ්ස් කියන සිස්ටම්ස් වල අපේ මේ බිස්නස් එකේ වගේ අපි ඉන්වෙස්ට් කරන ගානට හරියන ඒ කොස්ට් එකට හරියන ක්වොලිටි ප්‍රොඩක්ට්ස් වගේ දේවල් හම්බෙන්නේ නැහැ. පොඩි මොකක් හරි ටැන්ජිබල් නැති අයිටම් එකක් හරි මොකක් හරි සර්විස් එකක් හරි සමහර ඒවා කියන හෙල්ත් කෙයාර් කවරේජ් හරි ඉන්ෂුරන්ස් හරි වගේ පොඩි දේවල් බේස් කරගෙන ලොකු ඉන්වෙස්ට්මන්ට් අප්ෆ්‍රන්ට් කොස්ට් එකක් ඇතුළත තමයි පිරමිඩ්ස් කියන දේවල් පටන් ගන්න. ඒවා ඒගොල්ලන් දිගින් දිගට රික්‍රූට්මන්ට්ස් කියන කන්සෙප්ට් එක ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඔයා රික්‍රූට් කරන තරම් තමයි ඔයාට කමිෂන් එක ලැබෙන්නේ. අපේ බිස්නස් එකේ එහෙම එකක් නැහැ. මේකේ තියෙන්නේ තනිකර සේල්ස්. අපි ජෙනරේට් කරන සේල්ස්. අපි විකිනනසට දේවිකු වගේ බාහිර විකුණනට අපි සේල්ස් ජෙනරේට් කරන අපේ මාකටිං එෆර්ට්ස් ටු. එතකොට අපි ලොකු සේල් එකක් ජෙනරේට් කරනකොට අන්න එතනදී කමිෂන් එක අපේ කම්පැනියෙන් ගෙවනවා. එතකොට එතන බෑග්ග්‍රවුන්ඩ් එකෙන් සේල් එකක් වෙනවා. හයි ටිකට් අයිටම්ස් අපි ඇෆිලියේට් වෙලා ඉන්නේ. එතකොට අපි ලොකු කමිෂන්ස් ලැබෙනවා. එහෙම කියලා දැන් අපි බිස්නස් එක කාට හරි ප්‍රොමෝට් කරාම ඒ එන කමිෂන් එක දැන් මම නම් බිස්නස් එක කරන්නේ මට තමයි වැඩි කමිෂන් එකක් එන්නේ. ඔය පිරමිඩ් ස්කීම් වල ඒක නෙමෙයි. අප්ලයින් ඩවුන්ලයින් කියලා ඒගොල්ලෝ කන්සෙප්ට්ස් දෙනවා. පිරමිඩ් කියලා සිස්ටම් එකක් තියෙනවා. අප්ලයින් එකේ උඩින් එක්කෙනාට ගිහිලා පහල කෙනාට බොහොම පොඩි කොටසක් තමයි එන්න හැදලා තියෙන සිස්ටම් එක එහෙම. අනිත් එක ඔය පිරමිඩ්ස් කියනවා දිගින් දිගට රික්‍රූට් කරන්න බැරි වුණොත් අන්න එතනදී සිස්ටම් එක කොලැප්ස් වෙනවා. ඒකයි ඔය සිස්ටම්ස් අවුරුදු මැක්සිමම් යන්නේ 1 2 3 මැක්සිමම් 5 years යයි එච්චර දියුව අපි අහලා නැහැ. මැක්සිමම් 1 or 2 years වලින් ඒවා කොලැප්ස් වෙනවා. නමුත් මේ සිස්ටම් එක අපේ 51 years old companies වල අපි ඇෆිලියේට් වෙලා ඉන්නේ. අපේ මාකටිං කම්පැනි එක විතරක් over 10 years දැන් රන් වෙනවා. ඉතින් ඒක හැම වෙන විදියක් නෑ. ඒක එක රීසන් එකක්. කීපයක් රීසන්ස් මම කිව්වේ. අනිත් එක අපේ තනිකර ලෙජිටිමසි ගැන කතා කරනවා නම් ද UK වල අපි HMRC එකත් එක්ක රෙජිස්ටර් වෙලා අපි බිස්නස් එක කරන්නේ. අපි ටැක්ස් ගෙවනවා. අපි කොහොමද අපි බිස්නස් එක රෙජිස්ටර් කරන්නේ කියලා එන කන්සෙප්ට් එක අනුව අපි සෝල් ට්‍රේඩර් කෙනෙක්ද නැත්නම් ලිමිටඩ් කම්පැනියක්ද ඒක අනුව අපි ටැක්ස් කන්ට්‍රිබියුට් කරන අපේ ගවර්න්මන්ට් එකට. US වල සිස්ටම් එක ස්ලයිට්ලි ඩිෆරන්ට්. කැනඩා වල තවත් ඩිෆරන්ට්. ඒ හැම රටකම ඔපරේට් වෙන ලීගලි.
අපි දැන් USA වල නම් ඒගොල්ලන්ට කමිෂන් එකනේ checks විදියට. ඒ checks වලට බැංක් එකට ට්‍රාන්ස්ෆර් කරන check එක deposit කරන legal ක්‍රමයකින් ඔයා බැංක් එක through යන්නේ. හැම බැංක් එකක්ම regulated ඒ country එකේ. අපේ රටේ account එකට directly යනවා ඒ කමිෂන් එක නමත් එක්ක ඕන කෙනෙකුට track කරන්න පුළුවන් කොහෙද මේ money එන්නේ. මේ company කොහෙද based වෙලා තියෙන්නේ. මේක legitimacy එක 100% transparently තියෙනවා. ඒ අනිත් reason එක මේ legitimate කියන එක අනිත් scam එකක්ද? Scammers ලා නම් අපිට මෙහෙම face to face එන්න බෑ. මොකද අපේ job අපි ඔක්කොම jobs මේ හතර නාම registered professionals ලා. අපේ registration එක කියන හරිම important. ඉතින් අපි මෙහෙම online space එකේ ඇවිල්ලා constantly continuous දැන් මම නම් 1 year whole 1 year අපි ටීම් එකේ ඔක්කොම over 10 years ඉන්න කට්ටිය ඉන්නේ. ඉතින් හැමෝම අවුරුදු ගානක් තිස්සේ scammers ලා නම් එහෙම අපි face to face එන්නේ නැහනේ. අපි ගත්තා කීයක් හරි අර ගත්තා මාරුණා. එහෙම නෙවෙයි business හැදලා තියෙන scammers ලා කියනවා. ඉතින් අපි එහෙම එන්නේ නැහැ online space එකේ. ඒ අනිත් එක. එතකොට pyramid එකක් නෙමෙයි කියන එකත් පැහැදිලි අපිට scam එකක් නෙමෙයි කියන එකත් පැහැදිලි. චුට්ටක් මම කියන MLM කියන එක. MLM කියන එක අතර මේ රටවල illegal නැහැ. සමහර registered MLM systems තියෙනවා. මොකද ඒකෙත් සමහර MLM systems වල හොඳ services products තියෙනවා. දැන් ඔය Oriflame වගේ ගත්තාම ලංකාවට හරි familiar Oriflame වගේ එක. ඒකෙත් ඒ වගේම තියෙනවා. හැබැයි ඒකෙන් ජෙනරේට් කරන කමිෂන් එක අපේ වගේ ලොකු කමිෂන් නෙමෙයි. අනික හැම MLM එකක්ම legitimate එකක්ද කියන එක අපිට සොයාගන්න සමහරට අමාරුයි. MLM වලින් නාමයෙන් පොඩි වෙන companies run වෙන්න පුළුවන්. legal වෙන විදියට. එතකොට government එකක trap වෙනකන් ඒකට run වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ MLM තියෙන පුළුවන්. අපේ එක එහෙම එකක් නෙමෙයි. අපේ levels විදියට income එක generate වෙන්නේ නැහැ. අපේ business එක යන්නේ straight forward one way direction එකකට ගොඩක් වෙලාවට obviously අපේ ස්ටාර්ට්අප් එකේ අපි බිස්නස් එක බිල්ඩ් අප් කරගන්නකොට අපිට තව බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන් අපේ පහළ විදියට නැත්නම් අපි කෙලින්ම යන බිස්නස් එක ස්ට්‍රේට් ෆෝවර්ඩ්. ඒකට අපිට අර ස්ටෙප්ස් වයිස් නැත්නම් මල්ටි ලෙවල් මාකටිං කියන එක අපි යන්නේ නැහැ. ඒ වගේම අපිට බඩු ගොඩක් ගියලා එහෙම ස්ටෝ කරගන්නවත් අර ඒ මල්ටි ලෙවල් මාකටිං වල තියෙන ලෙවල්ස් විදියට යන එක අපේ සිස්ටම් එකේ නැහැ. එතකොට ඒක ට්‍රැඩිෂනල් MLM එකකුත් නෙමෙයි අපේ බිස්නස් එක. money chain එකක්ද කොහෙත්ම නැහැ. සමහර කට්ටිය අහන මේක chain business එකක්ද money chain එකක්ද කියලා. මම මේ ළඟදී එක්කෙනෙක් හම්බුණා පාකිස්තානි එක්කෙනෙක්. එයාම මේක money chain එකක්ද කියලා. නෑ මොකද අපි money transfer කරන්නේ නැහැ. money කියන එක අපි use කරන්නේ අපේ affiliation එකේදී විතරයි. සහ අපිට commission එකේදී විතරයි. අපි කාගවත් money අපි ළඟ තියාගන්නේ නැහැ. ඔක්කොම යන්නේ අපේ affiliated company එක through. එතකොට අපි money circulation එකක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ. කොයි විදිහට money එක එකනගේ money handle වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ දේවි ඔන්න ඔය questions එක තමයි අපිට answer කරන්න ඕනේ මේ පොඩක් deep මේක. concept එක but මට හිතුණා මම short and sweet දුන්නේ. ඔවා තමයි main facts. අපිට කියන්න පුළුවන් මේක scam එකක් නෙමෙයි. මේක pyramid scheme එකක් නෙමෙයි. traditional MLM එකකුත් නෙමෙයි. money chain එකකුත් නෙමෙයි. මේක 100% legitimate, taxable, transparent affiliate market business model එකක්. අපි attraction marketing business concepts පාවිච්චි කරනවා. අපේ marketing campaign එක through තමයි අපිට මේ commission එක හම්බෙන්නේ. දේවි අපි ළඟ ප්‍රශ්න නම් හිතන්නේ ඔය ඇති වෙයි කියලා ප්‍රශ්නට answer එක. ඔව් සයුරි හොඳ දීර්ඝ විස්තරයක් කරා හරිම වටිනවා මම හිතනවා මේක ඇත්තටම කෙනෙකුට තේරුම් ගන්න හොඳටම ඇති කියලා ඇත්තටම අපිට ඔහොම කියලා දෙන්න කිසිම කෙනෙක් හිටියේ නෑ අපි රිස්ක් එක අරගෙන ගිහිල්ලයි මේවා ඉගෙන ගත්තේ නේද හොඳයි අපි ඊළඟ ප්‍රශ්නෙට හතරවෙනි ප්‍රශ්නෙට මම අහන්න කැමතියි හර්ෂණීගේ මම දන්නවා හර්ෂණීගේ මේක favorite question එකක් කියලා. දැන් අපේ business එක study කරන්න webinar series එකකින් තමයි මේක කරන්නේ. පළවෙනි කොටස complimentary webinar එක. ඊට පස්සේ ඒකට පස්සේ තියෙනවා paid webinar training එක. මේකට $149 ගෙවන්න ඕනේ. ඒක 30 day refundable fee එක. නමුත් මේක ගොඩාක් අයට තියෙන ලොකු hiccup එකක්. ඒගොල්ලෝ හරි reluctant මේක ගෙවලා මේක බලන්න. ඉතින් මොකද ගොඩක් අය හිතන්නේ මේක තමයි අපේ බිස්නස් එක මේ ඔයගොල්ලන්ගේ 149 අරගෙන අපි කට්ටිය පෝසත් වෙන එකක් වගේ තමයි සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ. නමුත් මේක ඇත්තටම අර ඔයගොල්ලෝ ගෙවල් ගන්නකොට ගන්න escrow එකක් වගේ ඒක ඔයා වෙනුවෙන් hold කරන දෙයක් ඔයා decision එකක් ගන්නකම්. ඉතින් ඒ ගැන පැහැදිලිව විස්තර කරන්න මොකක්ද මේ 149 ඇයි අපි ගෙවන්නේ? ඇයි මේක නිකන් අපිට පෙන්වන්නේ නැත්තේ? සහ මේක ගෙවුවහම ලැබෙන්නේ මොනවද කියන දේ චුට්ටක් elaborate කරන්න හර්ෂානි ඔයා චුටි introduction එකකුත් දීලා. Thank you. Thank you so much Devi ආයත් සන්තෝෂයි ඔයාලත් එක්ක හම්බෙච්ච එක ගැන අයිබෝන් හැමෝටම මේ අවුරුද්ද ඉවර වෙන තැන අලුත් අවුරුද්දක් ලබන තැන මම හිතනවා මේ ප්‍රශ්න ටික ක්ලියර් කරගෙන ආවහම ඔයාලට ලොකු උදව්වක් වෙයි ඔයාලගේ decisions අරගෙන අලුත් දෙයක් අලුත් විදිහට මේ අවුරුද්දේ පටන් ගන්න. ඉතින් මේ ප්‍රශ්නේ මම වඩාත්ම කැමති මොකද මේ
ගාක්කයි මේ ප්‍රශ්න අහනවා මට මේ මොකක් හරි බිස්නස් එකක් කරනවා කියලා තේරෙන ඇත්තට මොනවාද මේකේ තියෙන විස්තර කියන්නේ කියලා. ඉතින් ඇත්තටම අපි හැම වෙලෙම කියනවා ගිහිල්ලා බිස්නස් මොඩල් එක ස්ටඩි කරන්න කියලා. ඉතින් පළවෙනි දේ තමයි කට්ටියට තියෙන රයිට් ඉස්සෙල්ලා මේක ස්ටඩි කරන්න 149 ගෙවන්නත් එයාලට පොඩි ට්‍රස්ට් එකක් බිල්ඩ් කරගන්න තියෙනවා. අපි දන්න කියලා. දැන් ගාක්කයි අපිව දැකලා මේ වෙබිනාර්ස් අහලා ඒක යම් තාක් දුරට අපිව ට්‍රස්ට් කරලා අපි කියනවා මේක රිෆන්ඩබල් කියලා. අපි එවිඩන්ස් දානවා, ප්‍රූෆ් දානවා අපේ පේජස් වල. එතකොට ඒක බලලා යම්තාක් දුරට අපේ ට්‍රස්ට් එක ආවම රයිට් මම මේක ගිහින් බලනවා කියලා තමයි කට්ටිය බලන්නේ. ඉතින් ඒක පළවෙනි ස්ටෙප් එක. එයාලා සමහරලාට බලාගෙන ඉන්නවා මේ ට්‍රස්ටඩ් මේ ප්ලැට්ෆෝම් කියලා. මම කියන්නේ සයිරිගේ එක්ස්ප්ලනේෂන් එකත් මම හිතන්නේ ගාක් අයට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති මේක ට්‍රස්ටඩ් සිස්ටම් එකක් කියන එක. නමුත් වැදගත්ම දේ මෙතන මේ 149 ඇයි මෙහෙම මේ ෆ්‍රී නැතුව දීලා තියෙන්නේ. මොකද දේවි ජීවිතේ අපිට නිකම්ම හම්බෙන දේවල් වල අගයක් නැහැනේ. එහෙම නැද්ද? ඒ කියන්නේ අපිට නිකාම තිබුණත් හැමෝම ගිහිල්ලා මේක බලන්න පුළුවන් නැත්නම් ඒක ගැන එක එක විතර ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන් මිනිස්සු. හැබැයි මේක දිහා ගිහිල්ලා බලන්නේ Tamanට ඇත්තටම නීඩ් එකක් තියෙන කෙනෙක්. මට හිතෙනවා මම මේ කිසිම විස්තරයක් අපිට කලින් කිසිම කෙනෙක් නෑ. මම මේක දැක්කා, මම ෆ්‍රී වෙබිනාර් එක බැලුවා. මට හිතුණා මේක එක්ස්ප්ලෝර් කරන්න ඕනේ කියලා. මම සයිරිගෙන් ජොයින් වෙන නිසා මම දන්නවා සයිරි මගේ මෙන්ටර් නිසා මම සයිරිගෙන් කාලෙක ඉඳන් දන්නේ ට්‍රස්ට් එකත් එක්ක මම හිතුවා මේක should be something why not I explore කියලා. ඉතින් අපි හැමෝම adultලා. මම හිතන්නේ අවුරුදු 18ට වැඩි ඕන කෙනෙක් මේ ඕනම young කෙනෙක් අපිට වඩා හුඟක් educated online platform use කරලා. ඉතින් මම හිතන්නේ 18 වැඩි ඕන කෙනෙකුට මේ business model එක ස්ටඩි කරාම ඕනකට වඩා ඉන්ෆර්මේෂන් තියෙනවා ඩිසිෂන් එකක් ගන්න. ඉතින් අපි කාටවත් කියලා දෙන්න දෙයක් නෑ. මම හිතනවා තමන්ම මේක එක්ස්ප්ලෝර් කරලා ගත්තොත් තමන් කොයි විදිහට තමන්ගේ බිස්නස් එක ඩෙවලොප් කරන්න කියලා ඩිසිෂන් එකක් ගන්න පුළුවන්. මොකද මෙතෙන්දී ඔයා එන්නේ ඔයාගේම කියලා ඔන්ලයින් බිස්නස් එකක් හදන්න. ඒතර ඒකේ ස්ට්‍රැටජි එක ඔයා තමයි තීරණය කරන්න ඕනේ. ඒකට අපි කරන විදිහක් ගැන කියලා වැඩක් නෑ. නිසා තමයි ඔක්කොම ඉන්ෆර්මේෂන් එක තැනක දාලා මේ වෙබිනාර් එක හදලා තියෙන්නේ. අනිත් එක දෙයක් අපි මම ෆෝන් එකක් පෙන්නුවත් ඒ ෆෝන් එක ගැන මේ හතර දෙනා හතර දෙයක් හිතන්න පුළුවන්. ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන් වෙනස් විදිහකට. ඉතින් ඊට වඩා හරි සරලව පැහැදිලිව හැමෝටම පැහැදිලි වෙන විදිහට වීඩියෝ ටිකක් විදිහට තියෙනවා. එක්ස්ප්ලනේෂන්ස් ලස්සනට කරනවා. ඒක බලලා තමන්ම තීරණය කරලා ඒකෙදි ඔයාලට මොන හරි ප්‍රශ්න එනවා නම් මෙන්ට විදියට අපි හතර දෙනාගෙම ඕන කෙනෙක් ඉන්නවා ඔයාලට උත්තර දෙන්න. එතකොට අහනකොට ඔයාලා අහන්නේ බිස්නස් මොඩල් එකේ ස්ට්‍රැටජි එක කොහොමද අපි මේක කරන්න කියන එක. එතකොට අපිට ඔයාලට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. මොකද ඔයාලා දැනගෙනයි මේක අහන්නේ. එතකොට මම හිතනවා ඒක වඩාත් සාර්ථකයි කියලා. ඉතින් අනිත් එක අපි හැමෝම busy. දැන් මේකට join වෙන මම හිතන්නේ majority අය. even අපි හිතමු work from home මම කෙනෙක්. නැත්නම් අපි හිතමු බබාලෙන් අම්මා කෙනෙක් රස්සාවක් කරන්නේ නැහැ. ගෙදර ඉඳන් මේ දේ කරනවා. හැබැයි එයාත් busy නේද? ළමයිත් එක්ක එයාගේ වැඩ කන්දරාවක් වෙනවා. මම හිතන්නේ වැඩට යන අපිට වඩා busy ගෙදර ඉන්න අම්මලා. ඉතින් එයාලට හැම කෙනෙකුටම මේක explain කර ඉන්න වෙලාවක් නැහැ. මේ පැය දෙකමාරක වීඩියෝ ටිකක් තියෙනදී පැය දෙකමාර එක එක්කෙනාට කරන්න කිව්වොත් මේක ස්කේල් අප් කරන්න බෑ බිස්නස් එක. නැත්නම් මේක ඔටෝමේටඩ් බිස්නස් එකක් වෙන්නේ නැහැ. එහෙම නේද දේවි? ඉතින් මේක ලස්සනට හදලා දෙන මේක ඔටෝමේටඩ් නිසා. එතකොට ඕන කෙනෙක්ට තමන්ගේ වෙලාවෙ මේ ලෝකේ හැමතැනම ඉන්න මේක බලනවානේ. එතකොට මාව කනෙක්ට් කරන UK ටයිම් එකේ කනෙක්ට් වෙන දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක්ට මම හිතන්නේ දැන් පාන්දර. ඒතර එයා ඉන්න ඕනේ දවල් වෙනකන්. ඉතින් අපිට කොමන් ටයිම් එකක් හොයාගන්න හරි අමාරුයි. ඒ නිසා තමයි මේ වීඩියෝ ටික මෙහිම දාලා තියෙන ඔයාගේ පේස් එකේ ඔයාට පහසු වෙලාවක මේ ටික බලන්න. මොකද අපිව කන්ටැක්ට් කරගන්න සමහර විට බැරි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි හැමෝම මේ වගේ වෙබිනාර් වලින් අපේ pages හරහා මොකද්ද මේ business එක ගැන එක ගැන සහ proof testimonials වගේම ගොඩාක් ඔයාලට trust එක build වෙන දේවල් අපි share කරන්නේ. ඉතින් එතනින් පස්සේ ඔයාලට ඒ step එක අරගෙන මේ business එක ගැන හරි දේවල් බලලා තේරුම් ගන්න කියලා. මම මේ පොඩි analogy එකක් කියන දැන් අපි හැමෝම දැන් ගඟක් ළඟ ඉන්නවනේ අපි ගඟෙන් එගොඩට යන්න ඕනේ. ඒගොඩ තමයි ලස්සනම සුරපුරයක් වගේ තියෙන අපි ඩ්‍රීම් කරන ඒරියා එක තියෙන්නේ. ඉතින් සමහර අය මේක පාරුවකින් යන්න පුළුවන්. සමහර අය බෝට්ටුවකින් යන්න පුළුවන්. සමහර අය ලස්සන ක්‍රූස් එකක් වගේ එකකින් යන්න පුළුවන්. ඉතින් ඒ වගේ එකකින් යන තැනදී කොහොමද යන්නේ කියලා අහනකොට එක එක්කෙනාට කියලා දෙන්න. හැබැයි තියෙනවා මැනුවල් එකක්. මෙන්න මේක බලලා ඔයා තීරණය කරනවා කොහොමද එන්නේ කියන එක. ඉතින් ඔයාගේ තියෙන කැපැසිටි එක මත ඔයාට තියෙන ටයිම් එක මත ඔයාට මේ ඕනම මෙතඩ් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මම කොයි විදිහටද මේ ගගෙන් එකගොඩ වෙන්නේ කියන එක. ඉතින් ඒ නිසා මම හිතනවා මේ 149 කියන්නේ refundable investment එකක්. ඔයා ඉස්සරහට යන්න නැත්නම් ඔයාට refund කරගන්න පුළුවන්. ඒ 149 ඇතුලේ ඔයා ඉස්සරහට යන තීරණය කරුවොත් ඔයාගේ landing page එක
ඔයාගේ ට්‍රේනිං ප්ලැට්ෆෝම් එක, ඔයාට එන කමියුනිටි සපෝට් එක, ඔයාගේ මෙන්ටර් කෝච් ස්ට්‍රැටජි එක බිල්ඩ් කරලා දෙනවා. ඊට අමතරව ඔයාට තියෙන ප්‍රොඩක්ට්ස් ඇෆිලියේට් වෙච්ච කම්පනීස් මේ තියෙන ඔක්කොම ප්ලැට්ෆෝම් එක එකට හම්බ වෙනවා. ඒකට ආයව වෙන කිසිම ගාණක් ගෙවන්න ඕනේ නැහැ. ඉතින් ඒ ප්ලැට්ෆෝම් එකත් එක්ක ඔයාට තියෙන මේකට ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක ඩිසයිඩ් කරලා ඔයා කොතනද යන්නේ කියලා ස්ට්‍රැටජි එකත් එක්ක ඒ කම්පැනි එකත් එක්ක ඇෆිලියේට් වෙන එක විතරයි. ඉතින් ඒ හැම ඩීටේල් එකක්ම තියෙන්නේ වෙබිනාර් සීරීස් එකේ. ඉතින් මම හිතනවා ලොකු පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ නැති මොකද්ද මේක ඇතුලේ තියෙන නිසා ඇයි ඒකේ විදිහට තියෙන්නේ කියන එක කිසි දෙයක් හංගන්න නෙමෙයි. නමුත් වටිනාකම දන්න නීට් එක තියෙන කෙනෙකුට ගිහිල්ලා දොර ඇරලා බලලා ඔපචුනිටි එක එක්ස්ප්ලෝර් කරන්න තමයි ඒ දේ විදිහට තියෙන්නේ. thank you හර්ෂිනී. ඔව් ඔයා එක හැම පැත්තෙම විස්තර කරා. ඒකම දැන් ඇත්තටම මේ අපේ business model එක patented business model එකක්. ඉතින් ඇතුලේ තියෙන දේ legally protect කරපු දෙයක්. ඒ නිසා තමයි ඒක අනිත් දේවල් වගේ නිකන් මාකට් එකේ ඉස්සරහ නිකන් දාලා නැත්තේ. මොකද වටිනාකම තියෙන දෙයක් ඒකේ වටිනාකම ඇති විදිහට අපි ඇත්තටම පෙන්වන්නේ. ඉතින් thank you very much. ඒක ඒ ඔයාගේ අදහස් ටිකට හරිම වටිනවා. ඊළඟට පියල් මම ආපහු පියල්ට එන්නම් පියල්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ බිස්නස් එකේ මොනවද ඔයාට day to day කරන්න තියෙන duties? ඒ කියන්නේ මොන වගේ දේවල්ද ඔයාගේ කාලේ ඔයාට යොදන්න තියෙන්නේ කියලා චුට්ටක් පුළුවන් ද ඔයාට ඒ ගැන කතා කරන්න. ඔව් එතනම දේවී අතන හොඳ ප්‍රශ්නයක්. මොකද ගොඩක් වෙලාවට මේ බිස්නස් එක එක්ස්ප්ලෝර් කරන හැම කෙනෙක්ටම තියෙන ප්‍රශ්න කීපයකින් තවත් එක වැදගත් ප්‍රශ්නයක් තමයි මොනවද කරන්න ඕනි කියන එක. එතකොට මම හිතනවා මේ ඩිස්කෂන් එක ඇතුලේ අපිට කතාව පැහැදිලි කරගත්තොත් මේක ඇෆිලියේටඩ් මාකටිං මොඩල් එකක් කියලා කිව්වා. ඒ වගේම ඇට්‍රැක්ටිව් මාකටිං කියලා කිව්වා. ඒ වගේම අපි සෝෂල් මීඩියා through මේ බිස්නස් එකේදී සමහර ගැන අපි අපේ ඇක්ටිවිටීස් කරනවා කියලා කිව්වා. ඒතර මේ හැම දෙයකින්ම අපි කිව්වේ අපිට මේ බිස්නස් එකක් perform කරන්න වෙන්නේ සෝෂල් මීඩියා සහ මෙන්න මේ කියන ඇට්‍රැක්ටිව් මාකටිං කියන concept එක ඇතුලේ. එතකොට සරලව ගත්තොත් අපි ගොඩක් වෙලාවට දකිනවා සෝෂල් මීඩියා වල අපි පාවිච්චි කරන Facebook වෙන්න පුළුවන්, එහෙම නැත්නම් Instagram වෙන්න පුළුවන්, මොන හරි සෝෂල් මීඩියා එකක අපි දකිනවා විවිධ පුද්ගලයන් විවිධ ආකාරයේ ක්‍රියාකාරකම් වල engage වෙනවා. ඒතකොට ඒ engage වෙන ඒවට අපි attract වුණාම අඩුම තරමින් අපි ඒකට reaction එකක් හරි දානවා. එහෙම නැත්නම් අපි comment එකක් හරි දානවා. ඒතකොට මේ දේවල් තමයි අපි මේ attraction marketing කියලා කියන්නේ. ඒතකොට අපි කරන්නේ මේ business එකේදී අපේම business brand එකක් විදියට, අපේම business එකක් විදියට මේ කියන business එකේ අපි engage වෙන ආකාරය සම්බන්ධව අපි social media through අපේ බිස්නස් එකට ඇට්‍රැක්ෂන් එක වැඩි කරගන්න. ඒතර ඒකෙදි ගොඩක් වෙලාවට අපිට පුළුවන් පෝස්ට් ක්‍රියේට් කරලා දාන්න, එහෙම නැත්නම් පොඩි ෂෝට් වීඩියෝස් කරන්න, එහෙම නැත්නම් අපේ ලයිෆ් එකේ අපි මොනවද මේ බිස්නස් එකත් එක්ක ඇචීව් කරගත්ත දේවල්, ඒ වගේ චේන්ජින් පොයින්ට්ස්, ඒ වගේ දේවල්, ඒ වගේ අපිට ගොඩක් දේවල් අපිට පුළුවන් අපේ ජීවිතයේ එක්ක සහ මේ බිස්නස් එකත් එක්ක එන්ගේජ් වෙන දේවල් අපිට සෝෂල් මීඩියා through පබ්ලිෂ් කරන්න. ඒතකොට ඒ හරහා ගොඩක් වෙලාවට හැම කෙනෙක්ටම මේ ගැන ඇට්‍රැක්ෂන් එකක් ඇති වෙනවා. මේ ඇට්‍රැක්ෂන් එක තු මේ බිස්නස් එකට ගොඩක් වෙලාවට අය අපිට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වුණාම තමයි අර දේවි කිව්වා වගේ මේ බිස්නස් එක හරහා ඒ අයට මේ ඔපචුනිටි එක එක්ස්ප්ලෝර් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම සරලව කියන්නම් අපි මේ බිස්නස් එක ඇතුලේ මොනවද කරන්න කියලා. ඒතර හැම කෙනෙක්ටම පැහැදිලි වෙයි මොකද්ද මේකෙදි වෙන්නේ කියලා. එතන අතරම ගත්තොත් අපේ බිස්නස් පේජ් එකට ගිහිල්ලා බැලුවත් මම මේ කියන දේම පැහැදිලියි. ගොඩක් වෙලාවට අපි කරන්නේ එදිනෙදා අපි දවසේ සෝෂල් මීඩියා එක through අපේ විවිධ පෝස්ට්, එහෙම නැත්නම් වීඩියෝස්, එහෙම නැත්නම් අපේ සක්සස් ස්ටෝරීස්, එහෙම නැත්නම් ක්ලයන්ට් ටෙස්ටිමෝනියල් වගේ දේවල් අපි ෂෙයා කරනවා. ඒ ෂෙයා කරන්නේ අපේ බිස්නස් එක කොහොමද වෙන්නේ කියන එක සහ අපේ ප්‍රසන්ස් එක තියාගන්න. ඒතර කන්සිස්ටන්සි එක very important මේ බිස්නස් එකේදී. ඒ වගේම මේ බිස්නස් එකේදී කන්සිස්ටන්සි එක through අපි බිල්ඩ් කරනවා ට්‍රස්ට් එකක්. ඒතර ඒ ට්‍රස්ට් එක ඇති කරන්න නම් අනිවාර්යෙන් අපි මේක තියාගන්න ඕනේ. ඒ වගේම ඒකට කොච්චර කාලයක් අපි ගත කරනවද කියන කාරණාව සම්බන්ධව මම පැහැදිලි කරන්න. මොකද ගොඩක් වෙලාවට හැම කෙනෙක්ම busy life style එකක ඉන්න නිසා මේකෙදී ලොකු කාලයක් අපිට වැය කරන්න බැරි නම් අඩුම තරමින් 30 minutes 15 minutes 30 minutes වගේ අපිට පුළුවන් නම් හොඳට plan out කරලා මේ social media එක වැඩ කරන්න. ඒක හොඳටම ප්‍රමාණවත් startup එකේ. එතකොට තමන්ම engage වෙද්දී තමන්ට result එක එද්දී එතකොට අපිම decide කරන එක අපි වැඩි කරගන්න ඕනේ කොයි විදියටද කියන. ඒ වගේම අර අපි කීප දෙනෙක්ම කතා කරද්දි මෙතනදී කියවුණා මේක ඔටෝමේටඩ් සිස්ටම් එකක්. මේ සිස්ටම් එක ඇතුලේ මේ බිස්නස් එක බිල්ඩ් වෙච්ච විදිය ගැන මේ බිස්නස් එකේ ට්‍රේනින් ඒ වගේ දේවල් තියෙනවා. ඒතර ඒ දේවලුත් අපිට අනිවාර්යයෙන්ම අපේ දවස ගානේ අපි කරන වැඩත් එක්කලා අපි එක ට්‍රේනින් එකක් හරි අපි එක්ස්ප්ලෝර් කරන්න ඕනේ. මොකද අපි පර්සනලි බිල්ඩ් කරගන්න ඕනේ අපේ නොලෙජ් එක සහ අපේ බිස්නස් එකේ
තියෙන ස්ට්‍රැටජිස් සහ ඒ තියෙන නොලෙජ් එක. ඉතින් ඒක කරගන්න නම් අනිවාර්යෙන් අපි ඒ වගේ එන්ගේජ්මන්ට් අපි කරන්න ඕනේ. ඒකටත් ලොකු කාලයක් නෙවෙයි, බොහොම ෂෝට් වීඩියෝස් විනාඩි 5ක් 10ක් වගේ කාලයක් වුණත් අපිට වෙන් කරන්න පුළුවන් නම් අඩුම තරමින්. ඒත් 30 minutes වගේ වෙන් කරගන්න පුළුවන් ඉතාම හොඳයි. ඒතර ඒ වගේ කාලයක් අපිට වෙන් කරගන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත්. මෙන්න මේ කියන එන්ගේජ්මන්ට් එකට අපිට තවත් දේවල්, ඒ කියන්නේ අපි කරන දේවල් තවත් ප්‍රැක්ටිකලි ඩෙවලොප් කරගන්න පුළුවන්. ඒ වගේම මේ බිස්නස් එක ඇතුලේ අපි මම දැකපු දෙයක් තමයි මේකේ අපි ටීම් එකක් විදිහට හැම කෙනෙක්ම එකතු වෙලා හැම කෙනාටම තමන්ගේ එක්ස්පීරියන්ස් ෂෙයා කරනවා, නොලෙජ් එක ෂෙයා කරනවා. ඒතර ඒකෙදි ගොඩක් වෙලාවට ඩේලි ඩ්‍රොපින් සෙෂන්ස් තියෙනවා, ඒ වගේම මාස්ටර් මයින්ඩ්ස් තියෙනවා. ඒ වගේම ගත්තොත් වීක්ලි Zoom මීටින්ග්ස් වගේ ඒවා තියෙනවා. ඒවට අපිට එන්ගේජ් වෙන්න පුළුවන් නම් ඒවත් මේ බිස්නස් එකේ තියෙන අපිට තියෙන ඔපචුනිටිස්. ඉතින් මේ ඩේ ටු ඩේ අපි කරන ඇක්ටිවිටීස් වල අපි ෂෙඩියුල් කරගන්න ඕන ඔය කියන දේවලුත් අපි කරන්න අපිට වෙලාව තියෙනවා. අපි කොහොම හරි ඒකට සම්බන්ධ වෙනවා. අපිට වෙලාව නැති වුණොත් අපිට පුළුවන් ඒවා රෙකෝඩින්ග්ස් තියෙනවා. ඒතර ඒවා අපිට පුළුවන් මේ බිස්නස් එකේ අපේ ප්ලැට්ෆෝම් එක through සහ අපේ ඔටෝමේටඩ් සිස්ටම් එක through access වෙලා අපිට බලන්න. ඉතින් ඔය කියන හැම දෙයක්ම අපිට බොහොම නිදහසේ කරන්න පුළුවන්. මොකද කවුරුත් මේකේ බොස්ලා නැහැ. ටාගට් එකක් නැහැ. තමන්ගේම ටාගට් එකකට වැඩ කරන, තමන්ගේම ස්ටයිල් එකකට වැඩ කරන බිස්නස් එකක්. ඉතින් ඒක නිසා තමන්ට පුළුවන් දැන් මම වැඩ කරන විදිය සමහරලාට දේවි වැඩ කරන ස්ටයිල් එකයි සහ යාගේ ෂෙඩියුල් එකයි ටෝටලි වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි දෙන්නම කරන එකම බිස්නස් එක. අර හර්ෂණී කිව්වා වගේ මේ බිස්නස් එක තමන් කොහොමද ඩේ ටු ඩේ ඇක්ටිවිටීස් එක එන්ගේජ් වෙන්නේ, අන්නේ එන්ගේජ් වෙන විදිය සහ ඒකට ඕගොල්ලෝ ගත කරන කාලය අනුව ඔයාගේ රිසල්ට් එක එහෙම නැත්නම් ප්‍රතිඵලය තීරණය වෙනවා. ඉතින් ඒක නිසා දැන් මම සහ මගේ වයිෆ් ගොඩක් වෙලාවට අපි බොහොම කෙටි කාලයක් අපිට බිස්නස් එකත් එක්ක එන්ගේජ් වෙන්න වෙන්නේ. මොකද අපි තවම වැඩ කරන ගමන් තමයි මේක කරන්නේ. සමහර වෙලාවට දැන් සයිරු වගේ ගත්තොත් උදාහරණයකට මම දන්නවා සයිරු දැන් දවස් 2ක් විතර ඩේ ඔෆ්ස් අරගෙන බිස්නස් එකත් එක්ක එන්ගේජ් වෙන කාලෙ වෙන් කරගෙන තියෙනවා. ඒ වගේ එක එක්කෙනා තම තමන්ගේ කාලය වෙන් කරගෙන තියෙනවා ඇක්ටිවිටීස් වලට එන්ගේජ් වෙන්න ඕන විදිය අනුව. ඉතින් ඒක නිසා මම හිතන්නේ හැම කෙනෙක්ටම බොහොම සරලව ගත්තොත් පැය දෙකක් වගේ කාලයක් ස්ටාර්ට්අප් එකේදී මේ බිස්නස් එක වෙනුවෙන් මෙන්න මේ කියන කාරණා වලට වෙන් කරගන්න පුළුවන් නම් ඔයාගේ බිස්නස් එක ඩෙවලොප් වෙන විදියත් එක්ක ඔටෝමැටිකලි අපි ඔයාට කියන්න ඕනේ නැහැ. ඔයා ඔටෝමැටිකලිම බිල්ඩ් කරගන්න ඔයාගේ ප්ලෑන් එක සහ ඔයාගේ ඇක්ටිවිටීස් කොහොමද වෙන්න ඕනේ කියන එක. ඉතින් ඒ අනුව ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එක සක්සස් කරගෙන ඉස්සරහට යන්න. මම හිතනවා දේවි ඔන්න ඕක තමයි කවුරුත් කරන්නේ සහ අපි කාටත් කරන්න වෙන්නේ. ඉතින් ඔන්න ඉතින් අපිට කරගන්න පුළුවන් නම් මේ සෝෂල් මීඩියා සහ මේ කියන බිස්නස් එකත් එක්ක එන්ගේජ් වෙලා අපිට කාටත් අපි වගේ ඒ වගේම අපි දකින අනිත් අය වගේම සාර්ථක වෙන්න පුළුවන් මේ බිස්නස් එක තුල. අනේ thank you පියල්. හරිම වටිනවා. ඒකත් ඔයාගේ විස්තර ටික ඒ question එකට. මං සයිරුගෙන් අපි මේක ඉවර කරන්න කලින් තව එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා සයිරු. ඔයා අපිට වඩා ගොඩක් කල් මෙතන හිටපු කෙනෙක්. ඉතින් ඔයාට අපිට පේනවා සතිය ගානේ අපේ සිස්ටම් එකට කී දෙනෙක් අලුතෙන් sign up වෙනවද කියලා. ඉතින් ඇයි ඔයාට කියන්න පුළුවන්ද පොඩ්ඩක් අපිට ඇයි මේ සිස්ටම් එක මෙච්චර ග්ලෝබල් මේ ප්‍රෙෆරන්ස් එකක් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් විදිහට දවස ගානේ ලැබෙන්නේ ඇයි කියන එක චුට්ටක් විස්තර කරන්න. ඔව් දේවියක හොඳ ක්වෙස්චන් එකක්. මොකද දැන් ගොඩක් බිස්නසස් තියෙනවානේ අපේ ඔන්ලයින් ස්පේස් එකේ කොයිතරම් බිස්නසස් තියෙනවද නේද? අපිට ඊතරම් අපිට එක 10ක් 15ක් අතර අපේ ඔන්ලයින් ස්පේස් එකේ හරිම පොපියුලර් දේවල් තියෙනවා. ඒ පොපියුලර් දේවල් අතරින් මේ බිස්නස් එක කොහොමද මේ තරම් ඉක්මනට ෆාස්ට්ලි ග්‍රෝවිං වෙන්නේ කියන එක අපි දැන් කතා කරමු. ඉන්ටර්නෙට් යූසර්ස්ලා ග්ලෝබලි දවස ගානේ වැඩි වෙනවා. දැන් අපි පොඩි කාලේ දැන් අපි Facebook දැනගත්තේ කොයි කාලේද? මම නම් Facebook දැනගත්තේ 5 යුනිවර්සිටි එකේ ෆයිනල් එකේදී. ඒ වගේම දැන් අපි CapCut editions වගේ දේවල් ඉගෙන ගන්න දැන් මේ අවස්ථාවේ මම මේ බිස්නස් එකට ආවට පස්සේ මම ওই දේවල් ඉගෙන ගන්නවා. නමුත් අපේ බබාලා අවුරුදු 10 පාලේදී ඔය දේවල් ඉගෙන ගන්න. මේ ඉන්ටර්නෙට් බේස්ඩ් AI driven world එක completely override කරලා තියෙන අපේ systems ඔක්කොම. jobs replace කරලා තියෙන අපේ strategies ඔක්කොම replace කරලා තියෙන businesses හැම දෙයක්ම හැම කෙනෙක්ම internet through තමයි ගොඩක් businesses run වෙන්නේ. ඉතින් internet කියන මේ අපේ AI systems replacement ඔක්කොම technology එක advance වෙද්දී මේ වගේ systems obviously හරිම popular වෙනවා. මොකද මිනිස්සු කැමති ඒ advancing technologies එක්ක වැඩ කරන්න. ඊට අමතරව අපේ මේ business එකේ itself ඒක හරිම ලස්සන බිස්නස් එකක්. අපි දැන් කතා කරා වගේ අපිට හොඳ ලොකු කමිෂන් එකක් හම්බ වෙනවා. කාලෙත් එක ඩෙවලොප් කරාම අපිටම කියලා පෙන්ෂන් ස්කීම් එකක් හම්බ වෙනවා. දැන් අපේ UK වල වගේ හම්බෙන පෙන්ෂන් වගේ දෙතුන් ගණනක් අපි පෙන්ෂන් එකක් ගන්න පුළුවන් ඊට වැඩි අඩු කාලයකදී. ඉතින් ඊට අමතරව අපිට මේක පහසුවෙන් කරන්න පුළුවන් ඕනම තැනක ඕනම වෙලාවක අපේ ෂෙඩියුල් එකක් අරවුන්ඩ් අපිට කරන්න පුළුවන්. අපි අපේ බොස් වෙලා ඉතින් මේ බිස්නස් එක තියෙන්න ඕන පුළුවන් හැම ලස්සන ෆීචර් එකක්ම මේ බිස්නස් එකේ තියෙන නිසා මේ බිස්නස් එක දකින්න කෙනෙක්
අවොයිඩ් කරන්න හැබැයි ඒක ලස්සන දැකපු කෙනෙක් ඒ බිස්නස් එක අත්හරිනවා. දැන් අපි හත දෙනාම බෑග්ග්‍රවුන්ඩ්ස් 4කින් එන්නේ. නීඩ්ස් 4ක් අපි හත දෙනාට තියෙනවා. නමුත් අපි හත දෙනාම දැකේ බිස්නස් එකේ ලස්සන පොයින්ට් එක. මේ බිස්නස් එක අපිට ක්‍රියේට් කරගන්න පුළුවන්. අපේ ෆැමිලි එකට ලෙගසි එකක් කරගන්න පුළුවන්. අන්නේ නීඩ් එක දැකපු කෙනෙක් අනිවාර්යෙන් බිස්නස් එකට එනවා. සහ දැන් අපේ මේ මාකටිං කැම්පේන්ස් එකම හරිම පහසුවෙන් යන්න පුළුවන්. දැන් මම බැලුවා මේ ළඟදී latest research findings වලින් හොයාගෙන තියෙනවා online space එකේ social media users ලා එක දවසකට 4.1 million users ලා අලුතෙන් එනවා කියලා social media වලට. එක දවසකට හිතන්න 4.1 millions per day. ඒ මිනිස්සු එක දවසකට එනවා social media මේ business එක කොච්චර expand කරන්න පුළුවන්ද අපිට globally. ඒකම තමයි අපි කරන්නේ. ඉතින් එතන business එකේ social media marketing. social media users ලා එනවා ඒ කියන්නේ daily internet through social media use කරනවා කියන්නේ ඒක තමයි අපේ target audience එක. ඒක තමයි අපේ customer base එක. ඉතින් ඒ වගේ business එකක් fastly grow වෙන එක අහන දෙයක් නෑනේ. ඒක තමයි ලොකුම reason එක. ඊට අමතරව මේ business එක අපිට පහසුවෙන් කරන්න පුළුවන්. මම කතා කරා වගේ කලින් ඒ හැම feature එකක්ම අපිට දෙනවා. සහ අපේ marketing company අපිට day to day updates එනවා. අපේ මේ මාකටිං ස්ට්‍රැටජිස් වෙනස් වෙනකොට social media strategies වෙනස් වෙනකොට අපි කොහොමද adapt වෙන්නේ කියලා එකට. අපි ආ traditional businesses වලගේ අපිට බලාගෙන ඉඳලා අපිටම analyze කර කර එහෙම යන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට daily weekly updates එනවා. අපි especially අපි weekly mastermind class session එකක් තියෙනවා. අන්න ඒකදී අපිට housekeeping කියලා ඒගොල්ලන් startup එකේ දෙනවා. අපේ මේ මොනවද තියෙන අලුතෙන් ආපු ස්ට්‍රැටජිස් කොහොමද අපි මේ අපේ ස්ට්‍රැටජි පොඩ්ඩක් ඩයිවර්ට් කරන්න ඕනේ අපි කොහොමද අපේ ටාගට් ඔඩියන්ස් එක වෙනස් කරන්නේ කොහොමද අපේ මාකට් එක එක්ස්පෑන්ඩ් කරන්නේ ඔය හැම දෙයක්ම අපිට නොලෙජ් එක දෙනවා ඉතින් අපි කාටවත් සොය ඉන්නේ නැහැ කොහොමද මම මාකට් එක ලෙවරේජ් කරන්නේ කොහොමද මාකට් මේ ඊළඟ ලෙවල් එකට යන්නේ කොහොමද මගේ අර ලොකු බිස්නස් වොලියුම් එක ක්‍රියේට් කරගන්න කියන එක අපි සර්ච් කර ඉන්න ඕනේ නැහැ ඒ ඔක්කොම අපිට දෙනවා ඉතින් ওই වගේ පොයින්ට්ස් අපි අපේ බිස්නස් එක පටන් ගන්න කට කියලා දෙන්න නිසා ඒගොල්ලෝ හිතනවා wow this is something I don't have to reinvent. Everything's there. Business in a box. හැමදේමත් තියෙනවා ඊට අමතරව updates ඔක්කොම අපිට එනවා. ඉතින් තව මොනවද නේද business එකක් කියලා අපි පටන් ගෙන අපි හිතන traditional shop එකක් දැම්ම. අපි customers ලාගේ needs අපි දවස ගාන research කර කර ඉන්න. ඒගොල්ලෝගේ change වෙන ඒ කියන්නේ ඒගොල්ලෝගේ එක අවශ්‍යතාව අපේ daily අවශ්‍යතාව වෙනස් දැන් අද මට ඕනේ Range Rover Sport එකක් නම් හෙටම Rolls Royce එකක් ගන්න ඕන වෙන්න පුළුවන් නේද? ඒ වෙනස මම දවස ගාන analyze කරන්නේ නැහැ. මම brand එකක් විතර මම car company එකක් කරනවා නම්. ඒ නමුත් මේ business එක ඒ දේවල් දවස ගාන ඇනලයිස් කරන අපේ මාකටිං කම්පැනි එක ඒ ඇනලයිස් කරන එන 100% ඩීටේල්ස් අපිට දෙනවා. ඉතින් ඒ ඩීටේල්ස් අපි හැමෝටම ෂෙයා කරනවා. අපේ බිස්නස් එක හරි එතිකල් නේ. අපේ බිස්නස් එකේ කිසි දෙයක් හංගගෙන නැහැ. ඒක තමයි අපේ බිස්නස් එකේ ඇත්තටම තියෙන ලස්සනම කතාව තමයි ඕක. දැන් අපි හතන එකම බිස්නස් එකක් කරා නමුත් අපිට කිසිම කම්පිටිෂන් එකක් නැහැ. මොකද මේ මාකට් එක සැචුරේට් වෙලා නැහැ. only 1% of the market is saturated in this business. 1% තාම තියෙන්නේ. ඉතින් අපිට 99% නිෂ් එකක් අපිට achieve වෙන්න. ඉතින් අපි කාටවත් මොකක්ද අපි කියන්නේ කම්පිටිෂන් එකක් නැහැ. ඉතින් මිනිස් කැමති ඒ නිසා එන්න මේක ඉක්මනට fastly grow වෙනවා. සහ දැන් මේ business එක ගොඩක් popular. marketing company more than 10 years. ඉතින් business එක ගොඩක් popular නිසා මිනිස්සු දන්නවා මේක legal, legitimate, taxable හොඳ business model එකක්. ඉතින් මිනිස්සු කැමැත්තෙන් මේක බාර ගන්නවා, කැමැත්තෙන් අර ගන්නවා. හැම කෙනෙක්ම තමන්ගේ business එකේ success එක openly share කරනවා. අපේ social media pages through open public කළ තියෙන ඔක්කොම pages හැම කෙනෙකුටම transparently අපේ success එක පේනතර මිනිස්සුන්ට පේන දෙයක් තියෙනවා මිනිස්සුන්ට අර අල්ල බල්ල ඇහැට පෙන්නලා දෙයක් success එකක් දකිනකොට ඒකට තියෙන trust එක වැඩි ඒ නිසා තමයි මේ business එක මේ තරම් දවස ගානේ අපේ business volume එක වැඩි වෙලා අපේ global partners ලා වැඩි වෙන්නේ දැන් ගිය සතියේ හිටිය කෝට මිලියන් නා දැන් මේ සතුට තව 10,000ක් 15,000ක් තව වැඩි වෙලා. ඒ තරම් ඉක්මනට expand වෙන business එක. ඉතින් දැන් මම හිතන්නේ ඕනක තමයි මට කියන්න උනා තිබෙන්නේ ඇයි මේක මේ තරම් expand වෙන්නේ කියලා. හරිම ලස්සන business එකක් අපි 2025 මේ ඉවර වෙන්නේ 26 වෙනකොට ගොඩාක් කට්ටිය business එකට එවි. ඉතින් ඔයාලටත් මේ option එක දැක්කනම් මේක තමයි හොඳම option එක. මොකද අපි හැමදේම transparently අපේ ලොකුම effort එක උමනාවල තිබුණේ මේ session එක තුල මෙන්න මේ transparency එක වොන් දෙන්න අපිත් එක්ක කතා ගොඩක් අය කිව්වා මේක තමයි අපි දැක්ක හොඳම session එක මොකද සෝපා ගොඩක් කට්ටිය කතා කරනවා ඒක හරියට transparently දෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඇත්තටම අපිට ඒක දෙන්න උගුණා තිබුණා මොකද අපි චුට්ටක් කාලේ waste කරා අපි තනියම සොයා ගන්න. ඉතින් අපි ethical business එකක් නිසා අපි ඔයාලත් එක්ක මේ ඔක්කොම information share කරගන්න කැමතියි. අපි ඉස්සරහට මේ වගේ sessions කරමු. ඉතින් මේ අවදි ඉවර වෙන නිසා මම අන්තිමට කියන්නේ ඔයාලා හැමෝටම ලස්සනම අලුත් අවුරුද්දක් වෙන හොඳ decision එකක් ගන්න මේක වෙන්න පුළුවන්. ඔයාගේ decision එක ගන්න වෙලාව අද ගත්තොතින් ඔයාලා ලබන අවුරුද්දේ දෙසැම්බර් මාසේ අපි කාට හරි reach වෙලා කියන්න මගේ ජීවිතේ මම දිනුවා. මගේ ජීවිතේ මම මේ decision එක ගත්තා. Thank you so much for myself. Thank you for you guys කියලාත් ඔයාලා දවසක් කියයි. බලන්න මේකද ඔයාගේ option එක කියලා study කරන්න. එහෙනම් දේවි මම අට stage එක දෙන්නම් ආයි. ඔව් සාරි හරියම වටිනවා ඔයයි කියපු ටික මොකද ලෝක ජනගහනය බිලියන 8ක් නේ
ඔතනින් 50% ගත්තත් අපිට පේනවා මං හිතන්නේ අපි 1% වත් ඇත්තටම තාම සැචුරේට් වෙලා තියෙන්නේ කියලා. කොච්චර අවුට්‍රීච් එකක් තියනවද අපි තාම නිකන් ස්ක්‍රැචිං ද සර්ෆස් වගේ. ඉතින් ඇත්ති තරම් බිස්නස් තියෙනවා අපිට එන්න. ඒ හන්දා කිසි කෙනෙකුට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මේක තමයි ලෝකෙම මාකට් එක ඉස්සරහට යන්න. ඉතින් තව එක ප්‍රශ්නයකට මම උත්තර දෙන්නම් අපි යන්න කලින්. ගොඩක් අයට ආයේ තියෙන ප්‍රශ්නයක් තමයි how quickly can I make money? කොච්චර ඉක්මනට මට මේ බිස්නස් එකෙන් සල්ලි හම්බ කරන්න පුළුවන්ද? සහ බිස්නස් එකේ සක්සස් එක ගැරන්ටීඩ්ද කියන ක්වෙස්චන් එක. ඉතින් පළවෙනි එකට මතක තියාගන්න ඕනේ ඉස්සෙල්ලම මේක එම්ප්ලොයිමන්ට් එකක් නෙමෙයි. මේක බිස්නස් එකක් බිල්ඩ් කරන්නේ ඔයාගේ දෙයක්. ඔයා ක්‍රිකට් ගහනවා නම් ඔයා ප්‍රැක්ටිසස් වලට යන්න ඕනේ, ඔයා ෂෝ අප් වෙන්න ඕනේ, ඔයා ඒ දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් පිළිපදින්න ඕනේ, ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ වගේ මේ බිස්නස් එකෙත් ඔයා මේකට ආවහම ඔයාට තියෙනවා ඉගෙන ගන්න කාලයක්, ට්‍රේනින්ග්ස් තියෙනවා. ඉතින් ඒවා ඉගෙනගෙන ඔයා කොච්චර ඉක්මනට ඒවා ඉගෙන ගන්නවද, කොච්චර ලස්සනට ඒවා ඇප්ලයි කරනවද කියන එක මත තමයි ඔයා කොච්චර ඉක්මනට බිස්නස් එකේ සක්සස් වෙලා සල්ලි හම්බ කරනවද කියන එක රඳා පවතින්නේ. හැම කෙනාගේම බිස්නස් ජර්නි එක වෙනස්. ඒ නිසා කවුරුත් කම්පීට් කරන්න ඕනේ නැහැ. ඔයාලට ටයිම් තියෙන විදිහට ඔයගලන්ට පුළුවන් ඔයාලට ට්‍රේනින්ග්ස් ටික කරගන්න. මතක තියාගන්න අපේ සිස්ටම් එකේ ඉන්නවා එක සතියෙන් තමන්ගේ බිස්නස් සිස්ටම් එක සෙට් අප් කරගෙන මාසෙ යනකොට earn කරන්නත් පටන් ගත්ත අය දෙවෙනි තුන්වෙනි සතියේ ඉඳලා earn කරන්න පටන් ගත්ත අය. ඒ වගේම ඉන්නවා මාස දෙක තුනක් ගිහිල්ලා earn කරන්න පටන් ගත්ත අය. ඉතින් හැම කෙනාගේම ජර්නි එක වෙනස්. නමුත් ඕගොල්ලෝ හිමීට හයියෙන් හරි කරන්න ඕනි වැඩ ටික කරනවා නම් consistently discipline වෙලා ඔයාලගේ success එක කවදාකවත් නැති වෙන්නේ නැහැ. අනිත් එක මේ සිස්ටම් එකේ ඔයා ඉස්සරහට විතරයි යන්නේ. මේකට පස්සට වැටෙන්නේ නැහැ. මොකද ඔයාට quotas නැහැ. ඔයාට minimum hit කරන්න දෙයක් නැහැ. අවුරුද්ද ගානේ ඔයාට quarterly achieve කරන්න දෙයක් නැහැ. ඔයාගේ journey එකේ milestones පහ කර කර යන ගමනක් තියෙන්නේ. ඔයා මෙතෙන්ට ඇවිල්ලා කරන හැම ක්ලික් එකක්ම හැම ලර්න් කරන හැම වචනයක්ම ඔයාට pay off කරන ඔයාගේ journey එකේ. දෙවෙනි එක තමයි ඔයාට මොකක්ද මේ success එක guaranteed ද කියන එක. ඔයා business එක අතහැරලා ගියේ නැත්තම් ඔයාට unsuccessful වෙන්න ක්‍රමයක් නැහැ. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයා හිමීට business එක build වෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැනේ. නමුත් unsuccessful වෙන්න තියෙන එකම ක්‍රමේ ඔයා මේ business එක දාලා ගියොත් විතරයි. ඔයා quit කරොත් විතරයි. අනිත් එක මේ එකක්වත් අපි හදලා කියන කතා නෙමෙයි. දැන් අවුරුදු 10ක් තිස්සේ මේක proven system එකක්. එතකොට මේකේ success recipe for success already establish කරලා තියෙන්නේ. ඉතින් අනිත් එක අපේ ඉස්සරහින් ගිය කොටාසයක් ඉන්නවා මේ ගමන. අද ඉන්නවා මේකේ අවුරුදු 9 දැන් මේකේ හිටපු අය 6 figures මාසෙට හම්බ කරන. නිකන් ඇහෙනකොටත් ඒක too good to be true වගේ නේද ඔයගලන්ට හිතෙන්නේ. ඉතින් අන්න ඒක තමයි potential එක මේකේ. ඉතින් ඒක කරගන්න අපි හැමෝටම පුළුවන්. ඉතින් මං හිතන්නේ අපි හරිම ලස්සන ඩිස්කෂන් එකක් කරා. ගොඩාක් අයට මේකෙන් යූස්ෆුල් තොරතුරු හම්බ වෙන්න ඇති. මේ බිස්නස් එක අලුත් අවුරුද්දක් එනකොට අලුත් දෙයක් කරන්න හිතුවා නම් පර්සනලි මට දෙයක් කියන්න ඕනේ. දැන් මෙතන මේ ඉන්න 4 දෙනාම. අපි 4 දෙනා මේ බිස්නස් එක ඇතුලේ හම්බෙච්ච 4 දෙනෙක්. ඉතින් අපි හම්බුනේ ඇත්තටම අපි හැම කෙනාගේම මම දැකපු එක කොමන් ලක්ෂණයක් තිබ්බා. දැන් අපි කවුරුත් ඇත්තටම paycheck to paycheck ජීවත් වෙන අය නෙමෙයි. අපි හැමෝම හොඳට establish වෙලා අපිට මාසිකව decent වේතනයක් හම්බෙන අය. හැබැයි අපි හැම කෙනෙක්ම අර තේරුම් ගත්තා proactively දැක්කා අපි මේ දවස ගානේ ආයතනයකට එහෙම නැත්නම් කෝපරේෂන් එකකට වෙන කෙනෙකුට වැඩ කර කර යන rat race එකෙන් අපි අපේ ජීවිතේ ජීවත් වෙනවා කියන එක අපිට අහිමි වෙනවා දවස ගානේ කියන එක. අපි අපේ purpose එක live කරන්නේ අපේ dreams අපිට කරන්න ඕනේ hobbies අපේ family එකත් එක්ක අපි ගත කරන්න ඕනේ කාලෙ අපිට දවස ගානේ අහිමි වෙන එක දැකලා ඉදිරිය ගැන හිතලා බිල්ඩ් කරගන්න මේ පටන් ගත්ත දෙයක්. ඉතින් ඔයගොල්ලන්ට මේක එක්ස්ප්ලෝර් කරන ක්‍රමේ තමයි මේකට ඇවිල්ලා ඔයගොල්ලෝ මේ අපි 4 දෙනාගේම වෙබ්සයිට්ස් ඇත්තටම තියෙනවා. ඒ වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා අපිව contact කරලා individually ඔයාලා කැමති කෙනෙක් through ගිහිල්ලා නමයි email address එකයි දාපුවාම ඔයගොල්ලන්ට webinars ටිකට access හම්බ වෙනවා. අර හර්ෂිනී කිව්වා වගේ ඔයගොල්ලන්ට එතන තමයි number 1 source එක මෙතන information ටික ගන්න. ඒ ටික ඉස්සෙල්ලා කරගන්න. ඒ ටික කරගත්තට පස්සේ මම අපි 4 දෙනාම අපි ඇප වෙනවා ඔයගොල්ලන්ට. ඔයගොල්ලොත් එක්ක වාඩි වෙලා ඔයගොල්ලන්ට තව තියෙන ඕනේ ප්‍රශ්නයකට උත්තර දීලා මේකේ clarity එකක් ඔයාලට ඇති කරලා දීලා වාගේ decision එක ඉස්සරහට ගන්න අපි හැමෝම උදව් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් common day තමයි අපි 4 දෙනාම හරිම තමන්ගේ ජීවිතයේ goals dreams වලට ඊතලයක් වගේ යන 4 දෙනෙක්.
අපිට කිසිම කෙනෙක්ගේ approvals අපිට වැඩක් තිබෙන්නේ නැහැ. අපිට යාළුවෝ රංචු වලට එකතු වෙලා යාළට කියන්නේ මොනවාද? යාලා දැන් දැනගත්තොත් මොකද්ද වෙන්නේ? මේ වගේ දේවල් තියෙනවා ගොඩක් අයට. මොකද මේ අපිට කතා කරන අය නිතර කියන දේවල්. ඒ වගේ ප්‍රශ්න අපිට තිබෙන්නේ නැහැ. අපි හැම 4 දෙනාම දැක්කේ ජීවිතේ අපේ මේකේ ඩ්‍රයිවිං සීට් එකේ ඉන්න ඕනේ අපි කියන එක. ඉතින් ඇත්තටම අපි මේ මොඩල් එකට ආවහම අපි මේ නිකන් එදිනෙදා කීයක් හරි එකතු කරගන්න හොයපු ගමනක් නෙමෙයි. අපි මේ අර 149 පේ කරන මොඩල් එකේ 30 days හම්බ වෙනකොට අපි ගොඩාක් ඒකේ බැලුවේ මේ මොඩල් එකකින් මේ බිස්නස් එකකින් අපිට ඉස්සරහට බිල්ඩ් වෙන assets ටික මොනවද අපි අපේ ෆියුචර් එකට අපිට හම් වෙන්නේ. ඒ කියන්නේ අපේ time freedom එක කියන එක රිටයර් 65 70 වෙලා රිටයර් වෙනකන් ඉන්න නැතුව තව අවුරුදු 2-3ක් ඇතුළත බිල්ඩ් කරගන්න. අපේම කියලා දෙයක් බිල්ඩ් කරන්න හම් වෙන මේ හරිම වටිනා opportunity එක. මෙන්න මේක තමයි අපි ඔයාලට කියන්නේ හදිස්සි වෙන්න එපා 149 නැති වෙන්නේ නැහැ. ඔයාලා ඒ 30 days ඇතුලේ හොඳ ස්ටඩි එකක් කරන්න මේ බිස්නස් එක කම්පෙයාර් කරලා බලන්න කොහෙද තව තියෙන්නේ ඔයගලන්ට මේ හම් වෙන දේවල් ලැබෙන තැනක් කියන එක. අන්න ඒකින් පස්සේ අපිට තව දුරටත් මේ ගැන ඩිස්කස් කරන්න පුළුවන් ඉදිරියේ අවස්ථාවේ. ඉතින් පියල් හර්ෂණී සයුරි ඔයගලන්ට ආයෙත් හරිම ගොඩාක් ස්තුතියි අද කාලේ අරගෙන ආවට සහ ඔයගලන්ගේ ඉන්ටෙල් එක දුන්නට. ඉතින් අපි සියලු දෙනාටම අද සහභාගී වෙන සහ මේක අහන අයට නිදුක් නිරෝගී වාසනාවන්ත 2026 අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම එහෙනම් සුබ දවසක්. අපි ආයෙත් අලුත් අවුරුද්දේ හම්බ වෙමු. Bye bye.